හරි. මං අද ඔයාට අරගෙන එන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන එකම එක වචනයක් අරගෙන ඒ එකම එක වචනයෙන් වාක්‍ය රටා දෙකක්. මේ වාක්‍ය රටා දෙක හරියට පැහැදිලිව ඉගෙන ගන්න ඕනි. මොකද ගොඩක් අයට ඉංග්‍රීසි කතා කරනකොට මේ මං අද කියලා දෙන දේ හරියටම භාවිතා කරන්නේ නැති නිසා ඒ අය ගොඩක් දුරට වරද්ද ගන්නවා ඒගොල්ලෝ කතා කරනකොට. මං ඒක අත්දැකීමෙන් දන්නවා. මොකද මං උගන්වන පන්තිවල ගොඩක් ළමයි මේ දේ හරියට මතක නැතුව ගොඩක් වෙලාවට කියලා දීලා තියෙනවා. කියලා දුන්නට මතක නැතුව ගොඩක් වෙලාවට වරද්දනවා දිගින් දිගටම. ඒ නිසා ඉංග්‍රීසි කතා කරනකොට ඔයා අනිවාර්යෙන්ම හරියටම මතක තියාගෙන භාවිතා කරන්න ඕන දෙයක් තමයි මං අද ඔයාට කියලා දෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේ එකම එක වචනයක් අරගෙන වාක්‍ය රටා දෙකක් කියලා දෙනවා. එතකොට ඔයාට තේරෙයි මොකද්ද මං අද කියලා දෙන්නේ කියලා. හරි. අපි මෙහෙම කියමු. මට ඕනි. කොහොමද කියන්නේ අපි? මට I only want. මොකද්ද ඕනි? ඕන දේ අපිට කියන්න පුළුවන් ඊට පස්සේ. අපි කියමුකෝ පැන්සලක් කියලා. පැන්සලක් නම් කොහොමද කියන්නේ? a pencil. මට ඕනි පැන්සලක් කොහොමද අපි කියන්නේ? I want a pencil. අපි තව වාක්‍යයක් ගමු. මට ඕනි සීනි ටිකක්. මට ඕනි I want සීනි ටිකක් some sugar. I want some sugar. මට ඕනි සීනි ටිකක්. අපි තව වාක්‍යයක් ගමු. I want you. මොකද්ද මේකේ අදහස? මට ඕනි ඔයාව. මට ඕනි ඔයාව. I want you. I want something. මට ඕනි මොනවා හරි. මට ඕනි මොනවා හරි. I want something. හරි. දැන් මේ වාක්‍ය හතරම බලන්න. මේ වාක්‍ය හතරම බැලුවහම ඔයාට විශේෂ දෙයක් පේනවා. මොකද්ද? I want වලට පස්සේ පළවෙනි වාක්‍යයේ තියෙන a pencil කියලා, දෙවෙනි වාක්‍යයේ තියෙන some sugar කියලා, තුන්වෙනි වාක්‍යයේ තියෙන you කියලා, හතරවෙනි වාක්‍යයේ තියෙන්නේ something කියලා. I want එකට පස්සේ. හරි. දැන් අපි යනවා මේ පාඩමේ ඊළඟ පියවරට. දැන් මට කියන්න ඕන මට යන්න ඕනි කියලා. මට යන්න ඕනි කියලා තමයි මට දැන් කියන්න අවශ්‍ය වෙන්නේ. හරි? එතකොට කොහොමද අපි ඒක කියන්නේ? මට ඕනි I want. යන්න කියන එකට වචනේ මොකද්ද? go කියලානේ කියන්න ඕනේ නේද? එතකොට go කියන එක දානවා. මේ වාක්‍ය හරිද? I want go. හරිද? නෑ, වැරදි. ඒකට හේතුව මොකද්ද? ඔයා හොඳට බලන්න මෙතන want කියලා කියන්නේ ක්‍රියාපදයක්. ඒ වගේම go කියලා කියන්නේ ක්‍රියාපදයක්. එකම වාක්‍යයක ක්‍රියාපද දෙකක් යෙදිලා තියෙනවා. හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ විශේෂ නීතියක් තියෙනවා. මෙන්න මේ විශේෂ නීතිය තමයි ගොඩක් කට්ටිය පටලව ගන්නේ, වරද්ද ගන්නේ, 100,000 වාරයක් වුණත් වැරදි කියන්න හදන්නේ. මෙන්න මේ දේ තමයි. මේක හරියටම තේරුම් ගන්න. ඉංග්‍රීසි භාෂාවේ එකම වාක්‍යයක ක්‍රියාපද දෙකක් තියෙනවා නම් දෙවෙනි ක්‍රියාපදයට පෙර to කියන වචනය දාන්න ඕනේ. හරි? එකම වාක්‍යයක ක්‍රියාපද දෙකක් තියෙනවා නම් දෙවෙනි ක්‍රියාපදයට පෙර to කියන එක යොදන්න ඕනේ. අපි මෙහෙම යොදමු බලන්න දැන්. එතන want කියන්නේ ක්‍රියාපදයක්, go කියන්නේ ක්‍රියාපදයක්. එතකොට දෙවෙනි ක්‍රියාපදය වෙන්නේ go නේ. go කියන එකට පෙර අපි to කියන එක දානවා. දැන් වාක්‍ය හරි. දැන් වාක්‍ය හරි. I want to go. මට යන්න ඕනි. I want to go. මට යන්න ඕනි. තව වාක්‍යයක් බලමු. මට ඔයාව හමු වෙන්න ඕන. කොහොමද කියන්නේ? මට ඕනි I want ඔයාව හමු වෙන්න meet you. දැන් මෙතන want කියන්නේ ක්‍රියාපදයක්, meet කියන්නේ ක්‍රියාපදයක්. එකම වාක්‍යයක ක්‍රියාපද දෙකක් තියෙනවා. එහෙනම් දෙවෙනි ක්‍රියාපදයට පෙර to දාන්න ඕන. දැන් වාක්‍ය හරි. I want to meet you. මට ඔයාව හමු වෙන්න ඕනි. I want to meet you. මට ඔයාව හමු වෙන්න ඕන. හරි. දැන් යමු බලන්න තුන්වෙනි වාක්‍යයට. මට මිලදී ගන්න ඕනි සීනි ටිකක්. මට මිලදී ගන්න ඕනි සීනි ටිකක්. කොහොමද අපි කියන්නේ? මට ඕනි I want මිලදී ගන්න කියලා කියන එකට කියන්නේ buy කියන ක්‍රියාපදේ. හොඳේ. මිලදී ගන්න සීනි ටිකක් buy some sugar. දැන් මේකෙත් ක්‍රියාපද දෙකක් තියෙනවා. want කියන ක්‍රියාපදයයි buy කියන ක්‍රියාපදයයි. එහෙනම් දෙවෙනි ක්‍රියාපදයට පෙර
to දාන්න ඕන. හරි. I want to buy some sugar. මට මිලදී ගන්න ඕන සීනි ටිකක්. තවත් වාක්‍යයක් බලමු. මට ගායනා කරන්න ඕන මේ ගීතය. කොහොමද කියන්නේ? මට ඕනි I want ගායනා කරන්න sing මේ ගීතය this song. එතකොට මෙතන want කියන එකයි sing කියන එකයි ක්‍රියාපද දෙකක්. දෙවෙනි ක්‍රියාපදයට පෙර to දාන්න ඕන. දැන් වාක්‍ය හරි. I want to sing this song. I want to sing this song. මට මේ ගීතය ගායනා කරන්න ඕන. දැන් එතකොට මේ වගේ වාක්‍ය එනකොට ඔයාට සමහර වෙලාවට ප්‍රහෙලිකාවක් වෙන්න පුළුවන් මෙන්න මේක. දැන් මම හැමතිස්සෙම කියන්නේ දෙවෙනි ක්‍රියාපදයට පෙර to දාන්න, දෙවෙනි ක්‍රියාපදයට පෙර to දාන්න කියලානේ. හැබැයි ඔයාට හිතෙන්න පුළුවන් දෙවෙනි ක්‍රියාපදයට නෙමෙයි ක්‍රියාපද දෙක මැද්දට to දැම්ම නම් හරිනේ කියලා ඉවරලා ඔයාට හිතෙන්න පුළුවන් නේ. එහෙම හිතලා හරියන්නේ නැහැ. මොකද දන්නවද? මෙතෙන්ට ඒක හරි. want කියන්නේ ක්‍රියාපදේ, sing කියන්නේ ක්‍රියාපදේ, ඒක මැද්දට තමයි to දාන්නේ. ඒක හරි. ක්‍රියාපද දෙක මැද්දට to දානවා. හැබැයි ක්‍රියාපද දෙක මැද්දට to දාන්න කියලා මතක තියාගන්න එපා. එහෙම හිතාගත්තොත් සමහර තැන්වල ඔයාට වරදින්න පුළුවන්. ඒක මම ඊළඟ පියවරේදී ඔයාට කියලා දෙන්නම් මෙන්න මේ විදිහට. ඔයා හිතන්න මට කියන්න ඕනි දැන් මට පෑනක් ඕනි ලියුමක් ලියන්න. මට පෑනක් ඕනි ලියුමක් ලියන්න. කොහොමද කියන්නේ අපි? මට ඕනි I want. මොකක්ද ඕනි? පෑනක්. A pen. මට ඕනි පෑනක් I want a pen. මම මේ විදිහ ඔයාට පළවෙනි පියවරේදී කියලා දුන්නා. මට ඕනි පැන්සලක් කියලා එහෙම කියලා දුන්නානේ. එතකොට මට ඕනි පෑනක් කියන්නේ මට ඕනි I want පෑනක් a pen. ලියුමක් ලියන්න. කොහොමද අපි ඒක ඇල්ල කියන්නේ? ලියන්න write a letter ලියුමක්. දැන් අර විදිහට ඔයා හිතාගෙන හිටියානම් මොන විදිහටද? ක්‍රියාපද දෙක මැද්දට තමයි to දාන්නේ කියලා මතක තියාගෙන හිටියොත් දැන් කොහාටද to දාන්නේ? දැන් ක්‍රියාපද දෙක මැද්දේ a pen කියලා වචන දෙකක් තියෙනවා. එතකොට to දාන තැන ඔයාට හොයාගන්න බෑ. ඒක තමයි මම කියන්නේ එකම වාක්‍යයක ක්‍රියාපද දෙකක් තිබේ නම් දෙවෙනි ක්‍රියාපදයට පෙර to දාන්න කියලා මතක තියාගන්න. එහෙම මතක තියාගත්තාම මේ වගේ තැන්වල පැටලෙන්නේ නැහැ. එතකොට කොතෙන්ද to දාන්න ඕනි? දෙවෙනි ක්‍රියාපදේ තමයි write කියන එකට පෙර තමයි to දාන්න ඕනි. එතකොට දැන් වාක්‍ය හරි. I want a pen to write a letter. I want a pen to write a letter. I want a pen to write a letter. මට ඕනි පෑනක් ලියුමක් ලියන්න. අපි මේ වගේ වාක්‍යයක් තව එකක් ගමු. මැද්දට දාන්න කියලා හිතාගෙන හිටියානම් වැඩේ කචල් වෙනවා. ටිකක් අබ්ලික් වෙනවා වැඩි. හරි. මේක බලන්න. මට සීනි ඕනි තේ හදන්න. මට සීනි ඕනි තේ හදන්න. මට ඕනි I want සීනි sugar. I want sugar. මට ඕනි සීනි. තේ හදන්න make tea. make tea. මෙතනත් ක්‍රියාපද දෙකක් තියෙනවා want එකයි make එකයි. එතකොට මේ මැද්දට දාලා හරියන්නේ නැහැනේ මැද්දේ වෙන වචනයක් තියෙනවානේ. එහෙනම් දාන්න ඕනි දෙවෙනි ක්‍රියාපදයට පෙර make කියන ක්‍රියාපදයට පෙර to දැම්මම හරි. එතකොට I want sugar to make tea. I want sugar to make tea. හරිනේ දැන්. ඒ හින්දා ඔයා හොඳට මතක තියාගන්න එකම වාක්‍යයක ක්‍රියාපද දෙකක් තිබේ නම් දෙවෙනි ක්‍රියාපදයට පෙර to දාන්න ඕනි කියලා. හරි. දැන් අපි මෙන්න මෙහෙම එකක් ගන්න ඕන. දැන් ඔයාට want කියලා වාක්‍ය ගොඩකට මේ to දැම්මේ. එතකොට ඔයාට නිකන් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් want තියෙන වාක්‍ය වලට විතරද මේ විදිහට ක්‍රියාපද දෙකක් එන්නේ දෙවෙනි ක්‍රියාපදයට පෙර to දාන්නේ කියලා. ඒ නිසා තව එක්සැම්පල් ටිකක් අපි අරගෙන බලමු. want කියන වචනේ යෙදෙන්නේ නැති වාක්‍ය වලටත් අපි මේ විදිහට to දානවා. දෙවෙනි ක්‍රියාපදයට පෙර to දානවා. අපි බලමු මෙන්න මේ වාක්‍යය. මම මිලදී ගත්තා. මම මිලදී ගන්නවා කියන්නේ I buy. මම මිලදී ගත්තා කියලා කියන්නේ I buy කියන එකේ අතීත කාල වචනේ bought. මම මිලදී ගත්තා I bought. මොකද්ද මිලදී ගත්තේ? පොතක්. A book. මොකටද ගත්තේ?
ඔයාට දෙන්න. ඔයාට දෙන්න නම් give you. ඔයාට දෙන්න නම් give you. එතකොට මේකේ ක්‍රියාපද දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රියාපදයේ bought, දෙවෙනි ක්‍රියාපදයේ give. give කියන ක්‍රියාපදය කියන්නේ දෙවෙනි ක්‍රියාපදයට පෙර මෙතන to දාන්න ඕනේ. දැන් වාක්‍ය හරිය. I bought a book to give you. I bought a book to give you. මම පොතක් මිලදී ගත්තා ඔයාට දෙන්න. හරි. ඊළඟ වාක්‍ය බලමු අපි. මට තියෙනවා යමක් ඔයාට කියන්න. මට තියෙනවා යමක් ඔයාට කියන්න. කොහොමද අපි මේක කියන්නේ? මට I තියෙනවා have යමක් something ඔයාට කියන්න tell you. දැන් මෙතනත් ක්‍රියාපද දෙකක් තියෙනවා. මොකද්ද? have කියන්නේ ක්‍රියාපදයක්, tell කියන්නේ ක්‍රියාපදයක්. එතකොට දෙවෙනි ක්‍රියාපදයට පෙර මෙතන to දාන්න ඕනේ. එතකොට කොහොමද වාක්‍යය එන්නේ? I have something to tell you. I have something to tell you. මට තියෙනවා යමක් ඔයාට කියන්න. තව දෙයක් තියෙනවා මේකේ. මොකක්ද දන්නවද? මට තියෙනවා යමක් ඔයාට කියන්න වගේම මේකේ තව තේරුම් දෙකක් ගත්ත හැකි. මට තියෙනවා යමක් ඔයාට කියන්න I have something to tell you. මට තියෙනවා දෙයක් ඔයාට කියන්න I have something to tell you. මට තියෙනවා බඩක් ඔයාට කියන්න. ඒක කියන්නත් අපිට මේ වාක්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් I have something to tell you. හරි. අපි ඊළඟ වාක්‍යයට යනවා. වාක්‍යය තමයි බිල් දෙකක් තියෙනවාද ගෙවන්න. බිල් දෙකක් තියෙනවාද ගෙවන්න. කොහොමද අපි කියන්නේ? බිල් දෙකක් තියෙනවා. දැන් බිල් දෙකේ අයිතිකාරයෙක් මේ වාක්‍යය ඇතුලේ නැහැ. මේ වාක්‍ය ඇතුලේ අයිතිකාරයෙක් නැතුව ඉන්නවා තියෙනවා කියලා කියනවා නම් අපි ඒකට පාවිච්චි කරන්නේ there is හරි there are කියන හරි වාක්‍ය රටාව දෙකෙන් එකක්. මේකේ බිල් දෙකක්නේ. බිල් දෙකක් කිව්වහම බහුවචනනේ. එහෙනම් මෙතන පාවිච්චි කරන්න ඕනේ there are කියන වාක්‍ය රටාව. there are කියන වචන දෙක මුලට දානවා. බිල් කීයක්ද? දෙකක්. two bills. two bills. බිල් දෙකක් තියෙනවා. there are two bills. ගෙවන්න. ගෙවනවට කියන්නේ අපි pay කියලා. pay කියලා කියන වචනය මේ වාක්‍යයේ දෙවෙනි ක්‍රියාපදය. ඒ දෙවෙනි ක්‍රියාපදේ වුණාම දෙවෙනි ක්‍රියාපදයට පෙර මෙතන to එකක් දාන්න ඕනේ. එතකොට පළවෙනි ක්‍රියාපදේ මොකක්ද කියලා අහයි ඔයා. පළවෙනි ක්‍රියාපදේ විදිහට තමයි මෙතන are කියන එක එන්නේ. am is are කියන be verb ක්‍රියාපද විදිහට තමයි අපි සලකන්නේ. එතකොට there are two bills to pay. ගෙවන්නට. අද today සාමාන්‍යයෙන් කාලය පිළිබඳව කතාවක්. අද හෙට ඊයේ අද රැට ඒ වගේ කාලය පිළිබඳව සඳහන් වෙන වචනයක් තියෙනවා නම් ඒ වචනය වාක්‍ය අගට දාන්න ඕනේ. ඒ හින්දා තමයි today කියන එක අගට දැම්මේ. There are two bills to pay today. බිල් දෙකක් තියෙනවාද ගෙවන්න. හරි. තව වාක්‍යයක් කියලා අපි මේ පාඩම අද අවසන් කරනවා. අපි කියමු මෙන්න මෙහෙම එකක්. මම කැමති දැනගන්න ඔයා ගැන. කොහොමද අපි මේක කියන්නේ? මම කැමති කියන එකට I like කියලා කියන්නත් පුළුවන්. හැබැයි වඩා උචිත වෙන්නේ I would like කියන එක. ඒක තමයි වඩා හොඳ. මං එයා කියන මොකක් හරි දෙයක් මම ඒ තොරතුරු දැනගන්නනේ මම කැමති. ඒ නිසා අපි I would like කියන එක තමයි දාන්නේ. I would like දැනගන්න කියන්නේ දන්නවා කියන වචනය no. no කියන්නේ මේකේ දෙවෙනි ක්‍රියාපදයේ පළවෙනි ක්‍රියාපදයේ තමයි මේකේ like දෙවෙනි ක්‍රියාපදයේ no. එහෙනම් no කියන දෙවෙනි ක්‍රියාපදයට පෙර අපි to දාන්න ඕනේ. එතකොට I would like to know ඔයා ගැන about you. I would like to know about you. I would like to know about you. මම කැමති දැනගන්න ඔයා ගැන. දැන් තේරෙනව නේද? ඔයා හොඳින් මතක තියාගන්න එකම වාක්‍යයක ක්‍රියාපද දෙකක් තිබේ නම් දෙවෙනි ක්‍රියාපදයට පෙර to දාන්න ඕන කියන එක මතක තියාගන්න. ගොඩක් කට්ටිය වරද්දනවා. මගේ පන්තිවල සමහර ළමයි මේක දැන් මං කිව්වහම මට යන්න ඕනේ කියලා I won't go. ඔහොම කියනවා. කිව්වහම මම කියනවා වැරදි. ඇයි සර් වැරදි? එයාට හිතා ගන්න බෑ. හැබැයි මං කියලා දීලා තියෙනවා එයාට. එතකොට මං ඒගොල්ලන්ට කියනවා there are two verbs in this sentence. There are two verbs in this sentence. ක්‍රියාපද දෙකක් තියෙනවා මේ වාක්‍යයේ. කියලා කියනකොටම මතක් වෙනවා.
මතක් වෙලා තියෙනවා. sorry කියලා I want to go කියලා කියනවා. ඒ කියන්නේ දන්නවා මේ ක්‍රියාපද දෙකක් තියෙනකොට දෙවෙනි ක්‍රියාපදයට පෙරට උදාන්න ඕනේ කියන එක දන්නවා. ඒ වුණාට අමතක වෙනවා. ඒ හින්දා මේක තදින් මතකයට අරගෙන පාවිච්චි කරන්න ඕනේ දෙයක් ඔයා ඉංග්‍රීසි කතා කරනකොට. හරි. ඊළඟ පාඩමෙන් හම්බ වෙනතුරු පාට සුබ දවසක්.